දවසක් රජයේ කාර්යාලයක වැඩ කරන සාගර උදේ 10ට ඔෆිස් ඇවිත් පත්තරේ බලලා තේ එකක් බොන්න කැන්ටිමට ගියා. එතනම හිටපු කුමාර උදේ 8 ඉඳන්ම දාඩිය දාගෙන ෆයිල් ගොඩක් අස්සේ වැඩ කළා. සාගර කුමාරට hina වෙලා කිව්වා යකෝ කොහොම මැරලා වැඩ කළාට රජයෙන් අපිට වැඩිපුර පඩියක් දෙන්නේ නැහැ. ඔය මිනිස්සු කොහොමත් රස්තාදු වෙන්න පුරුදු වෙලා ඉන්නේ. හෙමින් කරපන්. සාගර එදා දවසම කළේ එයාගේ ෆෝන් එකෙන් වීඩියෝ බලපු එක විතරයි. දවල් 12ට විතර වයසක තාත්තා කෙනෙක් හති දාගෙන සාගරගේ මේස ළඟට ආවා. මහත්තයෝ මගේ දරුවා ඉස්පිරිතාලේ මේ බෙහෙත් ටික ගන්න ආධාර මුදල පාස් කරගන්න මේක අස්සම් කරලා දෙන්න කියලා අර මනුස්සයා වැන්දා. සාගර ෆෝන් එක දිහා බලාගෙනම කිව්වා දැන් ලන්ච් ටයිම් මට බෑ ඕවා බලන්න. හෙට එනවා කියලා. අර මනුස්සයා අඬා කිව්වා අනේ මහත්තයෝ හෙට වෙද්දී මගේ දරුවා මැරෙයි කියලා. ඒත් සාගර කේන්තියෙන් ෆයිල් එක විසි කරලා ලන්ච් ගන්න ගියා. එදා හවස කුමාර අර මනුස්සයාව හොයන්න හැදුවත් එයා ගිහින් තිබුණා. කාලය ගත වුණා. සාගර විශ්‍රාම ගියා. මාසයකට පස්සේ සාගරට තරුණු වකුගඩු අමාරුවක් හැදුනා. බෙහෙත් වලට ලක්ෂ ගාණක් ඕන වුණා. සාගරට මතක් වුණා Tamanගේ විශ්‍රාම වැටු පාරිතෝෂික මුදල තාම ලැබුණේ නැහැ කියලා. එයා අමාරුවෙන් ඇවිදගෙන Taman වැඩ කරපු ඔෆිස් එකට ගියා. සාගර එදා හිටපු පුටුවේ දැන් ඉන්න අලුත් ලිපිකරු ළඟට ගිහින් පැගහපත් වුණා. පුතේ මම කලින් මේකේ වැඩ කළේ. මට ඔපරේෂන් එකට සල්ලි හදිස්සි. මගේ චෙක් එක හදලා දෙන්න කියලා. අලුත් ලිපිකරු ෆෝන් එක ඔබ කිව්වා සීයාගේ ෆයිල් එක තාම උඩට ගියේ නෑ. අද මට වැඩ වැඩි. ලබන මාසේ එන්න. සාගරට Tamanගේ අතීතය මතක් වුණා. එදා අර අහිංසක තාත්තා විඳපු වේදනාව සාගරට එදා දැනුණා. බෙහෙත් ගන්න සල්ලි නැතුව Taman වැඩ කරපු ඔෆිස් එකේ පඩියට වැඩ නොකරන නිලධාරියෙක් නිසා සාගර රෝහල් කොරිඩෝරයක් උඩ මැරිලා වැටුණා. එදා එයා අසන් නොකරපු ෆයිල් එක අද එයාගේ මරණ සහතිකය වෙලා තිබුණා. ඔයත් රජයේ පුටුවක වාඩි වෙලා ඉන්න නිලධාරියෙක්ද? ඔයා ළඟට එන අහිංසක මිනිස්සු දිහා බලලා හෙට එන්න කියලා කියද්දි ඔයාට දැනෙන්නේ ලොකු කමක්ද? ඔයා හිතනවා ඇති රජයේ රස්සාවනේ කවුරුත් මාව එලවන්නේ නැහැ කියලා. ඒත් මතක තියාගන්න ඔයාගේ පඩිය හැදෙන්නේ අර රස්තියාදු වෙන මිනිහා කඩෙන් ගන්න සීනි ටිකට ගෙවන බද්දෙන්. කුමාරලා වගේ මිනිස්සු රැට සතුටින් නිදා ගන්නවා. ඒත් සාගරලා වගේ අයට කවදා හරි සබහාදාම දඬුවම් දෙන්නේ හිතා ගන්න බැරි විදිහට. යාළුවනේ ඔයාගේ අස්සනකින් වචනයකින් මිනිසුන්ගේ ජීවිතයක් එළිය වෙන්න පුළුවන්. ඒක පමා කරන්න එපා. මොකද කවදා හරි ඔයාටත් ඔය මේසෙන් එහා පැත්තට යන්න වෙන දවසක් එනවා. එදාට ඔයා වපුරපු දේ තමයි ඔයාට නෙලා ගන්න වෙන්නේ. රාජකාරිය කියන්නේ දිව්‍යයන් දෙන වරමක්. ඒක සාපයක් කරගන්න එපා.